හරි ළමයි අපි එහෙනම් කතා කරා 2025 26 24 25 ඔහොම කතා කරගෙන ඇවිල්ලා දැන් අපිට තියෙන 2021 පේපරේ කතා කරන්න. හරි අපි එහෙනම් කතා කරමු 2021 පේපර් එක. හරි 2021 පේපර් එකේ මොකද්ද කියන්නේ අපිට දීලා තියෙනවා සූත්‍රයේ y සමානයි x වර්ග ඍණ 2x ඍණ 2 කියන එක. ඕක තමයි සූත්‍රය අපිට දීලා තියෙන. මෙයාගේ ළමයි අගේ ප්‍රාන්තරයක් දීලා නැහැ. ඕක පට්ට වැදගත් කැලලක් අගේ ප්‍රාන්තරයක් දීලා නැහැ කියන එක. ඒ කියන්නේ මෙයාගේ ප්‍රස්තාරය මේ අතර තියෙන්නේ කියලා මෙයාලා කියලා නැහැ. කියන්නේ ප්‍රස්තාරය මීට වඩා දික් වෙන්නත් කොට වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? කොට නැහැ දික් වෙන්න ඉඩ තියෙනවා. හරිද ළමයි? තමයි අගේ ප්‍රාන්තරයෙන් කියන්නේ. හරි. මුලින්ම අපිට කියනවා a වල එක x සමානයි 3 වන විට අගේ සොයන්නලු y ගේ. එහෙනම් මොකද කරන්නේ ළමයි? සූත්‍රය ආදේශ කරමු. x වර්ග ඍණ 2x ඍණ 2. y සමානයි. දැන් x වෙනකොට දාන්නේ කවුද? 3. 3 වර්ගය ඍණ 2 වතාවක් 3 ඍණ 2. එහෙනම් y සමානයි 3 වර්ගෙන් 9 අඩු කිරීම දෙවරක් 3 6යි. 6යි 2යි 8යි ළමයි. එහෙනම් y සමානයි අපිට එනවා 9න් 8ක් අඩු කරපුවාම 1යි කියලා. ඕක තමයි පළවෙනි එක. තේරුණාද? පට්ට ලේසියිනේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රස්තාරය අඳින්න ළමයි. මේ ප්‍රස්තාරය අඳිද්දි පට්ට විදිහට වැදගත්. මොකද මෙයාගේ 13ක් තියෙනවා. මෙයාව ප්‍රස්තාරේ ඛණ්ඩාංග ගද්දී අපි වැදගත් මතක තියාගන්න ඕනි කරුණකට තියෙන්නේ ළමයි. මෙයා උඩට 13ක් ඇඳෙන්න ඕනේ ළමයි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 මේ පැත්තේ y මේ පැත්තේ එනවා 1 2 3 4 මේ පැත්තට එනවා 1 2 3 4 මෙව ඍණ මේවා ධන පහ වගේ එනවා. යටටත් එනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 වගේ එනවා ළමයි. අවුලක් නැහැනේ. හරි. දැන් අපි බලමු ප්‍රස්තාරය මෙයා කවුද? ධන. ධන නම් ප්‍රස්තාරය වෙන්නේ අවමයක් ළමයි. හරි. අපි ප්‍රස්තාරය අඳිමු. xy දාන්න ළමයි. මෙයා x අරයා y. ඍණ 3 දී ධන 13යි. මම යනවා ප්‍රස්තාරය අරගෙන. මම පළවෙනි ඛණ්ඩාංකෙ මෙතන ලකුණු වෙන්නේ. ඊට පස්සේ අපිට දෙනවා ඍණ 2 දී 6යි. ඍණ 2 දී 6යි ළමයි. එහෙනම් මෙතන. ඊට පස්සේ අපි දන්නවා ඍණ 1 දී ධන 1යි. ඍණ 1 දී ධන 1යි. එහෙනම් මෙන්න මෙතන. ඊට පස්සේ දන්නවා බිඳුවේදී ඍණ 2යි. මෙයා x බිඳුව කියන්නේ මෙතන. ඍණ 2 කියන්නේ ළමයි මෙන්න මෙතන. මෙයා. ඊට පස්සේ දන්නවා ඍණ 1 දී ඍණ 3යි. ධන 1 දී ඍණ 3යි. එහෙනම් ධන 1 දී ඍණ 3යි නම් මෙන්න මෙතන. ඊට පස්සේ 2 දී දැන් අපි දන්නවා 2 දී ඍණ 2යි. 2 දී ඍණ 2යි. 3 දී ධන 1යි ළමයි. එහෙනම් 3 දී ධන 1යි. 4 දී ධන 6යි. ওই විදිහට දීලා තියෙනවා. ඔන්න ඔහොමනේ කණ්ඩාංග ටික ලකුණු වෙන්නේ ළමයි. දැන් ප්‍රස්තාරය අඳිමු අපි. මගේ ප්‍රස්තාර නම් කැතයි ළමයි. එයා මේ කණ්ඩාංග වලට නෙමෙයි මං අඳින්නේ. අන් ඒකයි මේ කවුල් යන්නේ. මොහොම එන්න ඕනේ. මෙතන 2යි. මෙතන 3යි. ළමයි අපි කතර ගමු. මෙතන 4යි කියලා. හරිද? මෙතන ගමු 4යි කියලා. ওই විදිහට නැන්දෙන්නේ ළමයි. හරි. ඊට පස්සේ ඕම් ප්‍රස්තාරය ඇඳලා ඉවරයි. හරි. කිසි අවුලක් නැහැ. හරි. දැන් අපි මොකද කරන්නේ ළමයි? මෙයයි කණ්ඩාංග ටික ආදේශ කරන්නේ ප්‍රස්තාරය ඇඳ හරි. එළකිරි ඒක ඉවරයි. ඊට පස්සේ අපිට කියනවා ප්‍රස්තාරය ඇඳලා ඉවරයි. B වල පළවෙනි එක. B වල පළවෙනි එක දෙක ඉවරයි. B වල පළවෙනි එක ළමයි. කියන්නේ ශ්‍රිතය ධනව වැඩි වෙන අගේ ප්‍රාන්තරය. මේ ටිකේ මොකද වෙන්නේ ශ්‍රිතය? ධනව අඩු වෙනවා. මේ ටික මොකද වෙන්නේ ළමයි? ඍණව අඩු වෙනවා. මෙයා ඍණව වැඩි වෙනවා. ධනව වැඩි වෙන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න නේද? මෙතනින් පටන් ගන්න ප්‍රස්තාරය මෙතනින් ඉවරයිද? මෙතනින් ඉවර නෑ ළමයි ප්‍රස්තාරය. ප්‍රස්තාරය මෙතනින් එහාට යනවා. අපි ඛණ්ඩාංග මෙතනින් නවත්තලා තිබ්බ හින්දා නවත්තනවා. අපිට මෙයාගේ අගේ ප්‍රාන්තරය දීලා තියෙනවද 4ෙන් නවත්තන්න කියලා? නෑ ළමයි. එහෙනම් මෙයා ඉවර පටන් ගන්න කොතනින්ද? මෙතනින්. එතන අගය 2.4 වඩා විශාලයි x. දැන් කුඩයි කියලා අපිට අගයක් දැම්ම හැකිද? දාන්න බෑ ළමයි. ඇයි? ප්‍රස්තාරය මෙතනින් එහා මෙහාට ඇඳෙනවා. අපි අඳින්නේ නැත්තේ ඇයි? මෙයාගේ කණ්ඩාංග මෙතනින් දීලා ඉවරයි හින්දා.
මෙයාගේ අගය ප්‍රාන්තරයක් තිබ්බොත් 4න් ඉවර කරන්න කියලා අපි දාන්න ඕනේ 4 සීමාව. දැන් අපි දානවද සීමාව? දාන්න ඕනේ නෑ ළමයි. හරි. එහෙනම් ඒක වෙන්නේ එහෙම. ඒක තේරුණානේ? හරි. ඊට පස්සේ B වල 2 කියනවා ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය කණ්ඩාංකය ලියා. කණ්ඩාංකය ලියන්න ළමයි කියපු ගමන්. එකේදී ඍණ 3යි ළමයි. අවුලක් නෑනේ. ඊට පස්සේ 3ම් කියනවා තුන්වෙනි එකේ කියනවා. නෑ තුන්වෙනි එකේ මේ ප්‍රශ්නේ මේකෙම ඉතුරු කැලල කියනවා. ප්‍රස්ථාර ලියන්න මේ වගේ. y සමානයි x ඍණ a ගේ වර්ගය ධන b කියලා. මෙයා ලියන්නේ එහෙනම් කොහොමද? x ධන a ගේ වර්ගය ධන b නේ අපි ලියන ආකාරය. අපි ලියන ආකාරය ලියාගෙන ලියමු ළමයි. y සමානයි දැන් x අවුලක් නෑ. a වෙනුවට දාන්නේ මෙයා ධන එක නම් අපි දාන්නේ කවුද? ඍණ එකේ වර්ගය ළමයි. මෙයාට දාන්නේ මෙයාගේ අගයමයි ඍණ 3මයි. මට්ට ලේසියින් ළමයි ඕවයි මොනවද බං අමාරු. ලේසි නේද? හරි. එහෙනම් ඔන්න ඕක හොයාගන්න ඕනේ. වර්ගය ඍණ 3. හරි. ඊට පස්සේ අපිට c වල එකක් කියලා තියෙනවා. අන්න ඕක තමයි ළමයි පට්ට කෑල්ල. මොකද කියන්නේ? ප්‍රස්ථාරයේ x සමානයි බිඳුව වෙනට. x සමානයි බිඳුව වෙනට y ගගේ කියන්නේ මොනවද ළමයි? මූල නේද? මෙතන එනවා ඍණ 0.7ක්. ඔයාලා බලන්න කොටු අරගෙන. මෙතන එනවා 2.7ක් ළමයි. එහෙනම් ඕවා ආදේශ කරලා අපිට අගයන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි දන්නවනේ. C වල අපි මූල හොයනවා නම් ළමයි මම කිව්වා මතකද අපි දාන සූත්‍රය මොකද්ද? x එකක් විතරක් තියෙන සූත්‍රය තමයි දාන්නේ. එහෙනම් අපි ආදේශ කරමු ළමයි. y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 3 සූත්‍රය තමයි ආදේශ කරන්නේ. එහෙනම් දැන් අපි ගන්නේ y බිඳුව වෙද්දී නේද? එහෙනම් මෙයාට බිඳුව දාන්න. බිඳුව සමානයි x ඍණ 1 වර්ගය ඍණ 3. එහෙනම් ඍණ 3 මෙහාට ගියමු. ධන 3 සමානයි x ඍණ 1 වර්ගය. වර්ගයේ වර්ගමූල කමුද? එතකොට එනවා මූල 3 සමානයි x ඍණ 1 x ඍණ 1 කියලා. දැන් අපිට මේ එක්ස්ට්‍රා දාන්න අගයන් දෙකක් තියෙනව නේද? අගයන් දෙකම දාමු ළමයි. එහෙනම් මෙතනින් ගමු පළවෙනි අගේ. එහෙනම් මූල 3 සමානයි එක්ස්ට්‍රා දැන් දාමු ඍණ 0.7. ඍණ 0.7 ඍණ 1. ලකුණු දෙකම සමානයි නේද ළමයි? එහෙනම් ඍණයි ඍණමයි ඍණ 1.7යි කියලා එනවා. මෙතනින් එනවා අපිට එක්ස්ට්‍රා දාමු අපි අනිත් අගය. මූල 3 සමානයි 2.7 ඍණ 1. එහෙනම් උන්දරත් මූල 3 එනවා සමානයි ධන 1.7 කියලා. තේරුණාද ළමයි? ඔන්න ඔහොමයි ඔය ගාන වෙන්නේ. එතකොට මූල 3ට අපිට අගය දෙකක් එනවා. ධන හෝ ඍණ 1.7 කියලා. තේරුණාද? ඔන්න ඔහොමයි සම්පූර්ණ ප්‍රස්තාර ගාන වෙන්නේ. තේරුණා නේද? පට්ට ලේසිනේ. හරි. අපි බලමු මේකේ ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා ළමයි. හරි. ලකුණු දීලා තියෙනවා ළමයි. මෙතෙන්ට ලකුණු දෙකක් දීලා තියෙනවා. මේ අවසාන කැලලට මෙයාට ලකුණු 1යි. මේකේ ළමයි ප්‍රස්ථාරේ අඳිනවට දීලා තියෙන ලකුණු 3ක්. එතකොට 3යි 1යි 4යි. මෙයාට දීලා තියෙනවා ලකුණු 1ක්. ලකුණු 2ක් දීලා තියෙනවා මෙයාට. මෙයාට දීලා තියෙනවා ලකුණු 2ක්. මෙයාට මේක හොයා ගන්නවට දීලා තියෙනවා ලකුණු 2ක්. මේ කැලලටත් 4යි. මේ සම්පූර්ණ කැලලට දීලා තියෙනවා 2ක්. එතකොට මෙයාට 4යි, මෙයාට 4යි, මෙයාට 2යි. තේරුණාද ළමයි? එහෙනම් ඔන්න ඔහොම තමයි 2021 ගානේ ප්‍රස්ථාර ගාන සාකච්ඡා වෙන්නේ. තේරුණා නේද? පට්ට ලේසි නේද? හරි. එහෙනම් අපි හම්බෙමු 2020 ගානේ 2020 ගානේ. එහෙනම් ළමයි වැඩ කරන්න. ජය වේවා.